Hi everyone, ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. The Lankan Table channel එකේ first video එක විදියට අද මං ඔයාලට ගෙනල්ලා තියෙන්නේ රසම රස fried chicken curry එකක් හදාගන්න විදිය. මේ curry එකට ඔයාලා chicken කලින් තම්මන්නවත් fry කරන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. හැමදේම අපිට එකම pot එකක හදාගන්න පුළුවන්. අපි දැන් බලමු මේ chicken curry එක හදාගන්නේ කොහොමද කියලා. මම මෙතන අරන් තියනවා chicken 500 grams විතර. දැන් මම ඒකට දැම්මේ මිරිස් කුඩු තේ හැන්දක්. මම ඒකටම දානවා අමු තුන පහ තේ හැඳි එකක්. ගම් මිරිස් කුඩු තේ හැන්දක්. ඊට පස්සේ මම මේකටම දානවා ලුණු කුඩු තේ හැඳි එකක්. මම මිරිස් කුඩුයි ලුණු κουඩුයි ආපහු පස්සේ දාන හින්දා දැන් ටික ටික තමයි දාන්නේ. දැන් මම එකතු කරගන්නවා soy sauce ටිකක්. soy sauce නම් මම දාන්නේ නිකන් පොඩි splash එකක්. දැන් මම මේ ඇඩ් කරන්නේ මම කලින් හදාගත්ත පේස්ට් එකක්. මේ පේස්ට් එකේ තියෙනවා ඉඟුරු සුදුලුණු එනසල් කරාමු නැටි කුරුදු පොතු වගේම අමු මිරිස් කරල් දෙක තුනක්. මේ ඔක්කොම දාලා මම වතුර චූට්ටක් දාලා blend කරගෙන තියෙන්නේ. ඔයාලට මේ ingredients ඔක්කොම බලා ගන්න පුළුවන් description box එකෙන්. දැන් මම මේ ඔක්කොම මිරිස් තුන පහ ටික මේ ginger garlic paste එක දාලා ඉවරලා මම හොඳට මේ chicken mix කරගන්නවා. මෙහෙම මික්ස් කරගෙන ඉවර වෙලා මම මේ චිකන් ටික විනාඩි 15ක් 20ක් තියාගන්නවා පැත්තක කරලා. ඔයාලට වෙලා තියෙනවා නම් පැය භාගයක් වුණත් තියාගත්තොත් ඇත්තටම හොඳයි. මේ තියෙන්නේ අපේ චිකන් ටෙම්පරාදුවට අවශ්‍ය වෙන දේවල් ටික. මම මෙතන අරන් තිනවා ලූණු ටිකක් වැඩිපුර, රම්පේ, තක්කාලි වගේම whole spices ටිකක්. whole spices මම අරන් තින්නේ කුරුඳු කරාමු නැටි වගේම එනසල් ටිකක්. කරපිංච තියෙනවා නම් ටිකක් වැඩිපුර ගන්න. මට ඒ උනාට කරපිංච තිබ්බේ නෑ මෙහෙ. චිකන් එකට ඕන දේවල් ඔක්කොම ලෑස්ති කරගත්තට පස්සේ ඔයාලා උයන්න යූස් කරන පොට් එක ලිපේ තියලා ටෙම්පරේචර් එක මැද ගානට සෙට් කරගන්න. දැන් මම යූස් කරන්නේ ඉන්ඩක්ෂන් කුකර් එකක් හින්දා මම ටෙම්පරේචර් එක සෙට් කරලා තියෙන්නේ level 5 වලට. ඒක තමයි මීඩියම් ටෙම්පරේචර් එක. ඊට පස්සේ පෑන් එක රත් වුණාට පස්සේ පෝල් තෙල් ටිකක් දාගන්න. පොල් තෙල් ටික දාලා ඉවරලා පොල් තෙල් ටික දැන් මම යූස් කරන්නේ මේ පොල් තෙල්නේ. එතකොට ඒවා මෙල්ට් වුණාට පස්සේ මම මෙතන මේ ඇඩ් කරගන්නේ රම්පි කොළ ටිකක්. ඊට පස්සේ රම්පි ටික ලාවට පැතෙද්දි මම අර කලින් කිව්ව whole spices ටික දාගෙන පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්නවා. එහෙම ටෙම්පරාදු කරගද්දි මේ හොඳ සුවඳක් එනවා ඇත්තටම මේ වෙලාවට. දැන් ඔයාලා කරපිංච එහෙම යූස් කරනවා නම් කරපිංච ටිකත් මේ වෙලාවටම දාගන්න. ඊට පස්සේ ටික වෙලාවකින් මම අර කලින් මැරිනේට් කරගත්ත චිකන් කෑලි ටික මේ වගේ තනින් තන පොට් එකේ අහුර ගන්න ඕන. normal chicken curry එකකට වගේ ඔක්කොම chicken ටික එකපාර නම් දාගන්න එපා. එහෙම වුණොත් එහෙම අපිට අර fried chicken ගතිය ගන්න බැරි වෙනවා. එහෙනම් මම මේ වීඩියෝ එකේ පෙන්නනවා වගේ chicken කෑලි separately ඔයාලා භාජනයට දාගන්න. එක කොට එක නම් ගහන්න එපා. චිකන් කෑලි ටික ඔක්කොම දාලා ඉවරනාට පස්සේ ඒවා චුට්ටක් වෙලා මේ විදියට තැම්බෙන්න තියලා අපි ලිඩ් එකකින් වහනවා. ලිඩ් එකෙන් වහලා ඉවරලා විනාඩි 15ක් විතර යනකම් මේ විදියටම තියෙනවා. මොකද අපිට එක පැත්තක් මේක හොඳට බ්‍රවුන් කරගන්න ඕනේ. එතකොට තමයි ෆ්‍රයිඩ් චිකන් ගතිය එන්නේ. දැන් මම මේ ඇරලා බලන්නේ විනාඩි 15කින්. දැන් බලන්න ඔයාලට පේනවා මේකේ චිකන් එකේ අර අපි යටපැත්තට දාලා තිබ්බ චිකන් එක හොඳට ලස්සනට බ්‍රවුන් වෙලා අර ෆ්‍රයිඩ් චිකන් ලුක් එක තියෙනවා. දැන් මම මේ ඔක්කොම ටොං එකක් අරගෙන අනිත් පැත්ත හරවන්නේ. දැන් අපිට දෙපැත්තම ෆ්‍රයි කරගන්න ඕනේ මේ චිකන් curry එක ෆ්‍රයිඩ් චිකන් එකක් කරගන්න. ඒ හින්දා තමයි මම මේ ඔක්කොම අනිත් පැත්තට මේ විදියට හරවන්නේ. ඊට පස්සේ ඒ පැත්තත් හොඳට බ්‍රවුන් වෙලා ෆ්‍රයි වුණාට පස්සේ විනාඩි 5කින් විතර මම මේ ඔක්කොම චිකන් ටික දැන් වෙනම භාජනයකට බාගන්නයි යන්නේ. මේ ඔක්කොම චිකන් ටික වෙනම භාජනයකට බාගෙන අපේ curry එකට අවශ්‍ය වෙන ටෙම්පරාදුව හදාගන්නයි ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ අපි ලිපේ ටෙම්පරේචර් එක අඩුම කරන්න ඕනේ. දැන් මම ටෙම්පරේචර් එක සෙට් කරලා තියෙන්නේ 1ට. ඊට පස්සේ ඒ තෙල් එකටම අපි දාගන්නවා අපේ කලින් කපාගත්ත ලුණු ටික. ඊට පස්සේ මම ලුණු ටික හොඳට සෝටේ කරනවා. මොකද එතකොට මේ ලුණු වලට අර අපේ චිකන් වල තිබ්බ ඔක්කොම ස්පයිසස් ටික, ඒ ෆ්ලේවර් එක ඔක්කොම හොඳට උරා ගන්නවා. දැන් හොඳට මම මේ තෙලේම මේක පොඩක් චුට්ටක් වෙලා අර ට්‍රාන්ස්ලූසන්ට් වෙනකන් සෝටේ කරගන්නවා.
දැන් මේ වෙලාවෙද්දි ලුණු ටික හොඳට තෙම්පරාදු වෙලා තියෙන්නේ. මම ඒකට දාගත්තේ දැන් මිරිස් කුඩු තේ හැඳි එකක්. ඒ වගේම මම දැන් දාගන්නවා කෑලි මිරිස් තේ හැන්දක් හෝ තේ හැඳි භාගයක් ඔයාලට දාගන්න පුළුවන් සැර අඩුවෙන් ඕන. ඊට පස්සේ මම දාගන්නවා ලුණු තේ හැන්දක්. ඔයාලා ලුණු ටිකක් අඩුවෙන් කනවා හෝ වැඩියෙන් කනවා ඔය කට්ටියට ඔයාලගේ ෆ්ලේවර් එකට මේ ස්පයිසස් ඔක්කොම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම හොඳට මේක මික්ස් කරගන්නවා. මේ විදිහට හොඳට රස අල්ලන්න මික්ස් කරගත්තට පස්සේ මම අර කලින් කපාගත්ත තක්කාලි ටික මේකට මික්ස් කරනවා. ඊට පස්සේ ආපහු හොඳට මේ ඔක්කොම තෙලේ මෙහෙම බැදෙන්න අරිනවා. දැන් මේක හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මම දැන් මේ ඇඩ් කරන්නේ ටොමේටෝ සෝස් ටිකක්. ටොමේටෝ සෝස් දාන්නත් පුළුවන් ඔයාලට නැත්නම් ඔයාලා කැමති නැත්නම් ඒක ඔයාලට නොදා ඉන්න පුළුවන්. හැබැයි තක්කාලි සෝස් දාගන්න එකෙන් හොඳ ෆ්ලේවර් එකක් වගේම අර පොඩි ලා thickness එකක් එනවා අපේ chicken curry එකේ gravy එකට. එහෙනම් මම suggest කරනවා ඔයාලා දාගන්නවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. උනාට දාගත්තේ අර ගොඩාක් පැන් රස සෝස් එකක් නම් දාගන්න එපා. ඒක හොඳට තෙම්පරාදු වුණාට පස්සේ මම අර කලින් අපි ෆ්‍රයි කරගත්ත චිකන් ටික දැන් ඇඩ් කරනවා. ඊට පස්සේ මම මේකට දාගන්නවා බැදපු තුන පහ කුඩු තේ හැඳි එකක්. තුන පහ බැදපු තුන පහ නැත්නම් සමහර අය කළු කුඩු කියලාත් කියනවා. මේකෙන් තේ හැන්දක් මම මික්ස් කරගන්නවා. එතකොට මේකට හොඳ සුවඳක් හොඳ රහක් වගේම ලස්සන පාටක් එනවා. ඊට පස්සේ මම හොඳට මේක මේ විදිහට චුට්ටක් වෙලා මික්ස් කරම තියාගන්නවා. ඊට පස්සේ මම කරන්න යන්නේ දැන් අපි අර කලින් චිකන් එක මැරිනේට් කර බෝල් එක මම ඒක ඒ විදිහටම හොදන්න නැතුව තියාගත්තා. මම මේකට වතුර චූට්ටක් දාලා ඉවර වෙලා මේ වතුර ටික මේ තමයි දැන් මම මේ අපේ චිකන් කරි එකට දාගන්නේ. වතුර වැඩි කරගන්න එපා. වතුර හරීම චුට්ටක් දාගන්න. මොකද මේක අපි අර ගොඩාක් ග්‍රේවි එකක් තියන්නේ නැති චිකන් කරි එකක්. මේකට අර පොඩි ග්‍රේවි එකක් තමයි ඕනේ. නැත්නම් අර අපේ අර ෆ්‍රයිඩ් චිකන් ගතිය ඇත්තටම නැතුව යනවා. ඊට පස්සේ අපි තියෙන්නේ අපි ටෙම්පරේචර් එක එහෙම නෝමල් ගානට තියාගෙන චුට්ටක් වෙලා අපි හොද්දන මෙහෙම සිමර් වෙන්න තියලා ඉවරලා ඔයාලට අවශ්‍ය ගානට ග්‍රේවි එක ආවට පස්සේ ලිප් ඔෆ් කරලා ලිපෙන් බා ගන්නයි තියෙන්නේ. මේ චිකන් කරි එක හදාගන්න හරිම ලේසි වගේම මේක හරිම ෆ්ලේවර්ෆුල්. ඔයාලට මේක කන්න පුළුවන් බත් පාන් රොටි නූඩල්ස් ඕනම දෙයක් එක්ක. ඉතින් ඔයාලත් මේක හදලා බලලා අපිට කමෙන්ට් එකක් දාන්න මේක කොහොමද මේක රසද ඒ වගේම ඔයාලා මේක enjoy කරා නම් please like and subscribe to our YouTube channel and please follow our TikTok account as well. ඒ වගේම කමෙන්ට් එකකින් කියන්න ඔයාලා තව දකින්න කැමති recipes මොනවද කියලා. Alright, until next time. Bye.